ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම නීල් ධම්මික ගුණසිංහ. මගේ ඡන්ද කොට්ටාසය වෙන්නේ බිංගිරිය. මම උත්සාහ කරන්නේ මේ වීඩියෝ තුලින් මෙතෙක් හෙළි නොවුණු ජනතාව දැනගත යුතු කරුණක් හෙළිදරව් කිරීමට තමයි මම මේ සූදානම් වන්නේ. ඇත්තටම මේ කාරණාව ජනමාධ්‍ය තුලින් හෙළි කිරීමට මම උත්සාහයක් ගත්තා. නමුත් මාධ්‍ය ආයතන මට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා මම මේ YouTube channel එකක් හදලා මගේ පළවෙනි වීඩියෝ එක වෙන්නේ මේ හෙළිදරව් කිරීම මේ විශේෂ රහස. ඔබ සියලු දෙනාම දන්නවා අප රටේ පැවතුණු ත්‍රස්තවාදී යුද්ධය අපි ජයග්‍රහණය කළා. නමුත් මේ යුද ජයග්‍රහණය පිටුපස සංගවුණු දෙයක් තිබෙනවා ඔබ නොදන්න. ඒ තමා විශේෂයෙන්ම මේ ප්‍රභාකරන්ගේ මරණයෙහි ඒ සත්‍යතාවය. ජනතාව දැනුවත් වෙලා ඉන්නේ බේරිපුල්ලේ ප්‍රභාකරන් යුද හමුදාවට නන්දිකරා කලපුවේදී හසු වුණු බව, ඔහු මරණයට පත් වුණු බව 2009 මැයි 18 යුද හමුදාවට හසු වුණු බව දැනුම් දුන්නා. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදනයක් සිදු කළා ප්‍රභාකරන් ඝාතනය මැරුණු බව. නමුත් මේකේ නියම සත්‍යතාවය මේ ප්‍රභාකරන්ගේ මරණය සැබෑව වෙන්නේ ඔහු මිය යන්නේ 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනි දින ආපු සුනාමියට හසු වෙලා තමා මුලතිව් භූගත බංකරයක ඒ හිටපු අවස්ථාවේදී තමා ඔහු මිය යන්නේ. ඒ අවස්ථාවේදී ඇත්තටම පසුදින හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා 27 වෙනි දින ලංකාදීප පුවත්පතට ලිපියක් දාලා තිබුණා ප්‍රභාකරන් මිය ගිහිල්ලා බව. ඔහුට ඒක දැනගන්න ලැබුණේ කිලිනොච්චියේදී නාවික හමුදාවට විශාල වටිනාකමින් යුතු පෙට්ටියක්, මිනි පෙට්ටියක් මුලදී උදෙසට අරන් යන අවස්ථාවේදී තමා ඔහු ප්‍රශ්න කිරීම කරහා ඒ LTT සමාජිකයන්ගෙන් ඔහු දැනගන්නට ඇති. නමුත් 28 වෙනි දින ඔහුම දාලා තිබුණා නෑ ප්‍රභාකරන් සුනාමියට හසු වෙලා මිය ගියේ නැහැ කියලා. ඉතින් මේ කාරණාව ඇත්තටම හරියටම දන්න පුද්ගලයෙක් හැටියට මම නොබියව මේක ජනතාවට ප්‍රකාශ කරනවා. ඉතින් මුලින්ම මගේ අනන්‍යතාවය මම එලි කරනවා. මගේ මේ මෙතන තිබෙනවා මගේ අඳුනුම්පත සහ මගේ දුරකථන අංක. ඉතින් මගේ නම නීල් ධම්මික ගුණසිංහ. මගේ දුරකථන අංකය WhatsApp අංකය සියල්ල මේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මම මෙහෙම නොබියව මේක එලි කරන්නේ මේක හරියටම මම දැනගෙන ඉන්න නිසායි. ඉතින් ඇත්තටම මම මේක දන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මම කොහොමද මේක දන්නේ කියලා. ඇත්තටම මම මේක දන්නේ මම සැබෑ සෝවාන් මාර්ගඵලලාභීකු වෙනවා. ඉතින් මේ සෝවාන් ඵලය මම ලබාගත්තු දිනේ වෙන්නේ 2006 වසරේ නොවැම්බර් මාසේ 10 වෙනි දින. හරියටම වෙලාවත් කිව්වොත් සවස් 7:45ට මම මේ පළවෙනි මාර්ගඵලයටපත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මට චිත්ත ශක්තියක් ලැබුණා. ඉතින් මගේ පෙර ආත්ම භාවයන්, මගේ නම අමරණීය වුණු ආත්ම භාවයන් කිහිපයක්ම මම සාක්ෂි සහිතව දැනගත්තා.
ඉතින් මම සබා දහමින් ඒ මොහොතේදී ඉල්ලීම් කිහිපයක්ම කරා, සත්‍යක්‍රියා කරා. ඉතින් එක ඉල්ලීමක් තමා මුහුද ගොඩ ගලවල ප්‍රභාකරන්ව මරන්න කියලා. ඉතින් සෝවාන් වුණු කෙනෙකුට ඇත්තටම විශේෂ බලයක් ලැබෙනවා. ඉතින් මටත් පුදුම හිතුණා. මගේ ඊළඟ ඉල්ලීම වුණේ මුහුද ගොඩ ගැලුවත් කිසිදු බුදු පිළිම වහන්සේ නමකට, බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවේවා කියලා. ඒ වගේම ඔබ දන්නවා මුහුද ගොඩ ගැලීමේදී දුම්රිය, ඒ පීලි සහ ඒ දුම්රිය ඇත්තටම කොතරම් බර දේවල්ද, ඒ දේවලුත් ඈතට විසි කරන්න සමත් වුණත් බුදු පිළිම වහන්සේලාට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. ඉතින් ඒකට විශේෂ හේතුවක් වෙන්නත් ඇති. මොකද සෝවාන් වෙච්චි කෙනෙකුගේ ඒ සබාදහම ඒ දක්වන ගරුත්වය. ඉතින් මම මේක මේ කාලෙදි හෙලි කරන්නේ. ඉතින් දැන් තමා මේ හෙලි කිරීමේ අවස්ථාව මට ලැබුණේ. ඉතින් සමහර විට මට දේශපාලන ගමනක් ඉදිරියේදී සකස් වෙන්නත් පුළුවන්. මොකද විදේශ රටවල විවිධ තෙරණියන් සහ අප රටෙහි භික්ෂුන් වහන්සේලාත් විශේෂ පුද්ගලයන් කියලා තිබෙනවා මේ ලංකාව ඉදිරි කාලයේදී ආධ්‍යාත්මික බලවතෙකුට මේ භූමිය පත් වෙන බව, මේ භූමියෙහි බලය ලැබෙන බව, ඒ හරහා රට දියුණු වෙන බවත් ඒ ජපන් තෙරණිය සහ තවත් ආධ්‍යාත්මික නායකයින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මම මේ ප්‍රභාකරන්ගේ මරණයෙහි සත්‍ය හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙටිආරච්චි මහතාට දැනුම් දුන් පසු ඔහු මට කැඳවීමක් කළා ආරක්ෂක අමාත්‍යාංශයට 2016 වසරේදී. ඔහු සහ මේජර් ජනරල් වරු, ජ්‍යෙෂ්ඨ හමුදා සමාජිකයින් කිහිප දෙනෙකු ඔහුගේ නිල කාමරයේදී මට මුණ ගැසෙන්නට අවස්ථාව ලැබුණා. ඉතින් ඔවුන් පිළිගත්තා මේ කතාවේ සත්‍ය බව. ඉතින් මේ කතාව මේක හිටපු ආරක්ෂක ලේකම්වරු ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ඒ වගේම මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු නායකයින් ඇත්තටම දැනුවත් කාරණාවක්. ඉතින් මාධ්‍ය ආයතනයත් සියලු දෙනාම මම දැනුවත් කරලා තිබෙනවා. ඉතින් නමුත් මට මාධ්‍ය ආයතන වලින් මේක හෙළිදරව් කිරීමට මට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඉතින් මේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීම දවසේ මා ගත්තු මේ ඡායාරූපයක්. ඉතින් ඒක මම ඔබලාට පෙන්වනවා. ඉතින් මේ ප්‍රභාකරන්ගේ මරණය මෙලෙස ඒ වෙලාවේ යට ගහන්නත්, ඒ වගේම දැන් මේක හෙළි වෙන්නේ හේතුවක් ඇතුව. ඉතින් මේක යුද හමුදාව හෝ රජය කරපු බොරුවක් හැටියට පිළිගන්නට හොඳ නැහැ. මොකද මේක ඒ අවස්ථාවේදී හෙළි නොවිතු කාරණාවක්. දැන් කරුණාමන්වත් නන්දිකඩාල් කලපුවේදී හසුවුණු ඒ පුද්ගලයාව හඳුනාගන්න ගිය වෙලාවේදී ඔහු දන්නවා මේ ප්‍රභාකරන් නොවන බව. නමුත් ඔහුගේ කටින් පිට වුණේ ප්‍රභාකරන් කියලා. ඉතින් මොකද ඒ අවස්ථාවේදී එය යටගැසීම තමයි සිදුවිය යුතු කාරණාවක් හැටියට තියෙන්නේ. මොකද ඒක මා විසින්ම හෙළි කළ යුතු කාරණාවක්. ඉතින් ඒ අනුව තමයි මම මේක හෙළි කරන්නේ. දැන් ඔබලාට පුළුවන් දැන් කරුණාමන්ගෙන් ඒ ගැන අහන්න. ඒ වගේම මේ කොටිනායකයාගේ මල සිරුර මේ මිහිදම් කර තිබෙන්නේ මුලතිව් කැලේ මුහුද සිට කිලෝමීටර් 10ක වගේ ගොඩබිම දෙසට දුරකින්.
ඉතින් LTT සමාජිකයින් අදටත් ඇති ඔහු වලදාපු ඒ අවස්ථාවේදී ඒ සිද්ධිය දැකපු දන්න අය ඔවුන් ඉදිරියේදී මේක සත්‍යතාවය පිළිගනී. ඉතින් මම ඇත්තටම මේ කාරණාව ජනතාව මම දැනුවත් කරන්නේ මේ හරහා ඔබලාට තීන්දුව කරන්න පුළුවන් මේ යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා අද ඔය කියන මම කියලා කියන පිරිස නොවන බව. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂ ගෞරවයක් පුද කර සිටිනවා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට, සිවිල් ආරක්ෂක ඒ සමාජිකයන්ට. මොකද ඒ අය ලොකු වෙහෙසක් ගත්තා මේ යුද්ධ ජයග්‍රහණය කරන්න. නමුත් මම සැබෑ සෝතාපන්න මාර්ගඵලලාභීකු ලෙස ඔවුන්ට අදෘශ්‍යමානව බලයක් දුන්නා. ඉතින් ඒ බලය හරහා තමයි ගුවන් හමුදාවට ඒ එක පියවරකදීම ඒ ඉලක්කයන් සාර්ථක කරගන්නට අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි මේ යුද ජයග්‍රහණයෙහි පිටුපස මේ ආධ්‍යාත්මික බලයක් සම්බන්ධ වුණු බව ඔප්පු කිරීමට තමයි මේ රහස මා හෙළි කරන්නේ. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේකේ සත්‍යතාවයක් තිබෙන බව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් මා සැබෑ සෝවාන් මාර්ගඵලලාභීක හැටියට අප රටෙහි සියලු ජනතාවට දූ දරුවන්ට බුදුදහම තුලින් සෝවාන් වෙන්නේ කොහොමද, ඒ සඳහා කළ යුතු දේ, ඒ වගේම සැබෑ සෝවාන් මාර්ගඵලලාභීක හැටියට මම කියන උපදේශය මතක හිතින්නට ඉඩ තිබෙනවා. මොකද පෘථග්ජන භාවයෙන් මිදුණු කෙනෙකුට සත්‍යක්‍රියා කරලා ඒ කළ හැකියි. ඉතින් ඒ නිසා මම ඉදිරියේදී මගේ මේ channel එකකින් සෝවාන් වෙන්නේ කොහොමද යන කරුණු සම්බන්ධව සහ බුදුදහමේ වටිනාකම ගැන මා ලැබපු අත්දැකීම් සහිතව මා වීඩියෝ දානවා. ඉතින් ඒ මගේ වීඩියෝ බලන්න. ඒ වගේම ඉදිරියේදී රටට වෙන වළක්වන්න බැරි ව්‍යසනයක් තිබෙනවා. ඒ තමයි භූමිකම්පාවක් සම්බන්ධව සිදුවන භූමිකම්පාවක් ගැන. ඉතින් එය ඇත්තටම වළක්වන්න බැරි දෙයක්. ඉතින් නමුත් සුනාමියේදී ප්‍රභාකරන් මැරුණා වගේ ඒ භූමිකම්පාව පසුවත් ජනතාවට සිතේ හොඳයි ඒ දේ වුණ එක ගැන වුණු දේ ගැන හිතලා ඒකට හේතු වෙන්නේ මේ භූමිකම්පාව වෙන්නේ ජනාධිපති කාර්යාලය සහ මේ පාර්ලිමේන්තු ඉලක්ක වෙලා. ඉතින් මම ඒකට සහතික කරනවා ඒ ස්ථාන අසු වෙන බවට සහ මේ භූමිකම්පාවේ ප්‍රමාණය වෙන්නේ 6.5ක පෙට්ටමාපක 6.5ක භූමිකම්පාවක් තමයි වෙන්නේ. ඒ ඉදිරි කාල සීමාව තුළ දිනය වේලාව සබාදහම තීරණය කරනවා ඇති. එය වෙන බවට විතරක් සැබෑ සෝවාන් මාර්ගඵලලාභීකු හැටියට මම එළිදරව් කරනවා. ඒකටත් හේතුවක් තිබෙනවා. ඉතින් මම නැවත මම දාන වීඩියෝ එකකින් ඒ සම්බන්ධ විස්තරයක් මම ජනතාවට කියන්නම්. ඉතින් මේ කරුණු ඇත්තටම ඔබට දැනගන්නට සැලැස්ුවේ සෝවාන් මාර්ගඵලලාභීක හැටියට සංගවී සිටීම ඇත්තටම යුතුයකමක් වෙන්නේ නැහැ. ඉදිරියට එන්නට ඕන. මොකද මේ රටෙහි මේ නවීන තාක්ෂණය, මේ ජනමාධ්‍ය මේ උපයෝගී කරගන්නේ බොහෝ දුරට නරක පැත්තට. ඉතින් මේ ළමා පරපුර වෙනුවෙන් යම්කිසි දෙයක් මෙහෙවරක්
මේ මාධ්‍ය මේ YouTube තුලින් මේ channel තුලින් ඉෂ්ට කරන්නට පුළුවන් නම් එය උපයෝගී කරගත යුතුයි. නැවත ඔබට මම වීඩියෝ එකක් දමන තුරු මම සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.